Hi everyone. ඉතින් කොහොමද? අද මම ඔයාලට උගන්වන්න යන්නේ සරල ඉංග්‍රීසි වචනයක්. පරිසර දූෂණ, environmental pollution. පරිසර දූෂණ. ඉතින් මේ පරිසර දූෂණය කියන වචනය දාලා අපි සරල ඉංග්‍රීසි වාක්‍යයක් දැන් ගොඩනගමු බලන්න. පරිසර දූෂණය දැන් ඉතා ඉහළ. Environmental pollution is high now. High. ඉහළ. Environmental pollution is high now. ඉතින් ඔබලාට මේ වගේ සරල ඉංග්‍රීසි වාක්‍ය ගොඩනගන හැටි මම ඉතාමත් සරලව ඔබලාට කියලා දෙන්න සූදානම්. මම පසින්දු රණසිංහ පසින්දු ඉංග්‍රීසි ඇකඩමි පහළ තියෙන WhatsApp බටන් එක ක්ලික් කරලා අදම ඔබලා ඔන්ලයින් ක්ලාස් එකට මාගේ සම්බන්ධ වන්න. අද මම ඔබලාට උගන්වන්න යන්නේ පොඩි ඉංග්‍රීසි වචනයක්. සිම්පල් ඉංග්‍රීසි වචනයක්. noisy noisy ഘോഷාකාරී. ඉතින් අපි මේ ഘോഷාකාරී කියන වචනේ දාලා සරල ඉංග්‍රීසි වාක්‍යයක් දැන් ගොඩනගමු. noisy ഘോഷාකාරී. It is a noisy place there. It is a noisy place there. එතන ഘോഷාකාරී තැන. It is a noisy place there. එතන ഘോഷාකාරී තැන. අපිට පුළුවන් short form එකෙන් කියන්න it's a noisy place there. මේ වගේ මුල සිට සරලව ඉරිදා භාවිතා වෙන ඉංග්‍රීසි මුල සිට සරලව ඉගෙන ගන්න ඔයාලට පුළුවන් පසින්දු ඩාන්සින් ඇකඩමි වෙත සම්බන්ධ වෙන්න. ඉතින් මම පසින්දු රණසිංහගේ WhatsApp බටන් එක පහළ තියෙනවා ක්ලික් කරලා මගේ ඔන්ලයින් ක්ලාස් සඳහා අදම ලියාපදිංචි වන්න. ඉංග්‍රීසි භාෂාවේ නූතන ගුරු පෞරුෂය පසින්දු රණසිංහ. කොමන් පන්ති සඳහා සහභාගී වීමට දැන් ඔබටත් අවස්ථාව. සෙනසුරාදා සවස 7 සිට රාත්‍රී 10 දක්වා මුල සිට සරලව විෂය උගන්වමින් සතිමැද පරීක්ෂණ පවත්වන ප්‍රදේශයේ අංක 1 පන්තිය. පසින්දු රණසිංහ. හරිම තැනින් ඉගෙන ගන්න ඔබත් එන්න. වැඩිදුර විස්තර සඳහා දැන්මම තන්න 076 127 96 86.